Hello, welcome back to my YouTube channel. ඉතින් මේ අද දාන vlog එක ටිකක් පරණ vlog එකක්. ඉතින් මම හිතුවා මේ වගේ විශේෂ දවසක vlog එකක් අනිවාර්යෙන් දාන්න ඕනි කියලා. අනිත් එක තමයි මගේ storage එක full වෙලා තියෙන්නේ phone එකේ. ඉතින් මට videos ටික delete කරන්නත් ලෝබයි. ඒ හින්දා මම හිතුවා මේ තියෙන video clips ටිකෙන් මගේ vlog එකක් හදලා මම YouTube එකට දානවා කියලා. ඇත්තටම කියන්න ඕනේ මම දැන් මේක YouTube එකට දාන්නේ අප්‍රේල් මාසේ. ඉතින් අප්‍රේල් මාසේ දැම්මට මේක පෙබරවාරි මාසේ වෙච්ච දෙයක් තමයි මේ. ඉතින් අපි ඉස්ලාම් අපි කියන්නේ මමයි මල්ලි අම්මයි තමයි එකට ආපු ඒ කියන්නේ පළවෙනි සැරේටම අපි තුන්දෙනා එකට ජපානයට ආපු විදිහ තමයි මේ ඕගොල්ලෝ දකින්නේ. ඇත්තටම දැන් බලද්දි මට හිතෙනවා මම ගොඩාක් දේවල් වීඩියෝ කරලා නැහැනේ අපරාධී කියලා මතක් කරලා බලද්දි. ඒ කියන්නේ ඒ එන ගමනේදී ඇත්තටම අර තියෙන කලබලෙත් එක්ක තියෙන ටිකක් ඒ කියන්නේ ඇත්තටම අපි මැලේසියාවල තමයි අපි මේ ට්‍රාන්සිට් එක තිබුණේ. එතන පැය 9ක් ඉන්න තිබුණා. ඉතින් එතන පැය 9ක් ඉන්න එක ටිකක් බෝරින්. ඉතින් ඒ හින්දාත් වෙන්නේ සමහර ගොඩක් දේවල් මගේ අතින් මිස් වෙලා තියෙනවා වීඩියෝ කරගන්න. හැබැයි මට හිතුණා ඉතින් මේ ඉතුරු වෙලා තියෙන වීඩියෝස් ටිකවත් දාන්න ඕනේ vlog එකක් විදිහට හදලා YouTube එකට. මොකද මට මේක මතක හිරින්නත් ඕනේ. ඒ හින්දා ඒක හරි සතුටු හිතන ගමනක්. ඉතින් මොකද අම්මයි මල්ලි එක්ක එන්න හම්බෙච්ච එක අපි තුන් දෙනාටම. ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇති මම ජනවාරි මාසේ තමයි ලංකාවට යන්නේ. ඉතින් ඒ ගිහින් ඇත්තටම ලංකාවට ගියේ අම්මයි මල්ලි එක්කන් එන්න උන් හින්දාමයි. ඉතින් ඔයාලා මං හිතනවා මේ වීඩියෝ එක බලනවා ඇති කියලා. ඉතින් සමහර විට ඔයාලට හිතේ මේ අයියෝ මොනවාද මේ වීඩියෝස් නැහැනේ කියලා. හැබැයි ඉතින් මට තියෙන ටික එකතු කරලා මට ඩිලීට් කරන්නත් ලෝභයි ඇත්තටම. තියෙන ටිකේ මම බ්ලොග් එක හැදුවේ. ඉතින් අම්මටයි මල්ලිටයි ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් යාලා දෙන්න ෆස්ට් ටයිම් තමයි එන්නේ. ඉතින් මාත් එක්ක ආවේ එදිනට ඉන්න එච්චර ලොකු වර කියන්නේ මොකද ඉස්සෙල්ලාම වෙනකොට තියෙන අර බයති ගැස්ම කියන එක නැද්ද කොහෙද දෙන්නත් ඉතින් හරි සැහැල්ලුවෙන් ආව මාත් එක්ක. මොකද මට දැන් ටිකක් යන්න එන්න ඒ කියන්නේ දැන් දන්නවනේ මම ඉස්සෙල්ලාම ආවේ තාත්තත් එක්ක. ඉතින් එතකොට අර තිබුණ දේ කියන්නේ පොඩ්ඩක් ෆ්ලයිට් එකේ යද්දි තියෙන බය තනියම ට්‍රාන්සිට් වලට යනකොට තියෙන බය ඒ දේවල් දැන් ඔක්කොම ඇත්තටම මට එහෙම දැනෙන්නේ නැහැ. මට දැන් ටිකක් පුරුදුයි ඒ ගමන. ඉතින් මේ දෙන්නටත් මාත් එක්ක ආව හින්දා ගොඩක් වෙලාවට ලේසි වුණා කියලා ඒ දෙන්නමත් කිව්වා. ඉතින් මට හරි සතුටුයි අපි ඔක්කොම ඒ කියන්නේ දැන් ඉන්නේ ජපානයේ. ඔක්කොම කියන්නේ මගේ නංගිලා දෙන්න ලංකාවේ ඉන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි අපි හතර දෙනා දැන් ජපානයේ ඉන්න එක ගැන. ඉතින් ගොඩක් ලොකු මම දන්නවා හැමෝගෙම වගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවානේ ජපානයට ඉන්න හීනයක්. ඉතින් ගොඩක් අය ඒ හීනේ හැබෑ වෙන්න ඕනේ. ඉතින් හැමෝගෙම ඇත්තටම ලස්සනම රටක් ජපානය කියන්නේ. ජීවත් වෙන්න ආස හිතෙන රටක්. හැමදේම බැලුවාම ඇත්තටම ආස හිතනවා ඒ රට හරියට හීනයක් වගේ තමයි. හැබැයි ඉතින් මොනවා කිව්වත් අපිට අපේ ලංකාව තරම් අර කොච්චර ඒ කියන්නේ මොන අඩුපාඩු තිබුණත් මේ අපේ ලංකාව තරම් පහසුයි කියලා හිතන රටක් මං හිතන්නේ කාටවත් තියෙනවා කියලා රටේ ඉන්න අය හැමෝටම එහෙම හිතෙනවා ඇති. ඉතින් මං හැමෝටම තෑන්ක්ස් කරනවා මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් හැබැයි මේ වීඩියෝ එක බලලා ඔයාලා මේ මොනවද දාලා තියෙන වීඩියෝස් කියලා හිතන්න එපා. මොකද මම ඇත්තටම මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා ඩිලීට් කරන්න තියෙන හින්දා වෙන හින්දා මේ වීඩියෝ එකක් විදිහට vlog එකක් විදිහට හදලා YouTube එකට දාන්න හිතුවා.